ආශුබෝවන් ලංකාවේ කාල්ගුණ අනැවකි කියද්දි නිරන්තරයම අපිට අහන්න ලැබෙන ස්ථානයක් තමයි මේ බෙංගාල බොක්ක කියලා කියන්නේ. ඉතින් මේ තරම් කාල්ගුණ වෙනස්කම්වලට බලපෑම් සිදු කරන ලොව විශාලතම බොක්ක ලෙස සැලකෙන බෙංගාල බොක්ක ගැනයි අද අපි කතා කරන්නේ. මේ නොදත්තේ සොයන ඔබේ දැනුම් ගබඩාව. බෙංගාල බොක්ක එහෙමත් නැත්නම් Bay of Bengal ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මියන්මාරය සහ තායිලන්තය යන රටවලට මායිම්ව ඉන්දියානු භූතැටියේ උප භූතැටියක් වන ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටියේ මැලීන් අර්ථවත්දීපය හා ඉන්දියන් සාගරයේ පහළ කොටසට මායිම තමයි එය පිහිටා තිබෙන්නේ. බෙංගාල බොක්කේ බටහිර මායිමට ශ්‍රී ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දුර තුඩුව දක්වා තිබෙන නැගිනීර දිශාවට අයත් සමස්ත මුහුදු කලාපයම අයත් වෙනවා. ලෝ විශාලතම මුහුදු බොක්ක ලෙස සැලකෙන මෙය වර්ග කිලෝමීටර් මිලියන 2.1කටත් වඩා වැඩි දැවැන්ත ප්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. මීට වසර මිලියන 50කට පමණ ඉහතදී සිදු ඉන්දු භූතැටිය යුරේසියානු භූතැටිය සමග ගැටීම බෙංගාල බොක්ක නිර්මාණය වෙන්න හේතු වෙලා තියෙනවා. මේ භූතැටි තවදුරටත් තෙරපීමට ලක්වීම නිසා මේ කලාපය කුඩා වෙමින් පැවතියද කාලගුණය කෙරෙහි කළ හැකි බලපෑම තවමත් වෙනස් වෙලා නැහැ. වසරේ අවසාන මාස කිහිපය තුළ එනම් සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවල මේ කලාපය තුළ නිරන්තරයෙන් දරුණු සුලිකුණාටු භූමිකම්පා ඇතිවන නිසා මේ අවට පීඩා තිබෙන රටවල් ස්වභාවික ආපදා රැසකට මේ කාලය තුළ මුහුණ දෙනවා. මෙම ආපදා තත්ත්වවලට නිරන්තරයෙන්ම ඉන්දුනීසියාව, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය ඍජුවම බලපෑමට ලක්වුවද ශ්‍රී ලංකාවේ පිහිටීම නිසා අපිට සිදුවන හානිය සාපේක්ෂව වෙනවා. ඒ කෙසේ වුවත් මෑතකදී එනම් 2025 නොවැම්බර් මාසයේ 27, 28 යන දිනවලදී ලාංකිකයන් වෙන අපිටද මෙහි ඍජු බලපෑමට ලක්වීමට සිදු වුණා. මීට අමතරව 2004 දෙසැම්බර් 26 මුහුණ දුන් සුනාමි තත්ත්වයේද මේ කලාපය තුළ ඇති අන්දමන් දූපත්තාවට සිදු වූ භූමිකම්පාවක් නිසා හටගත් දරුණු ඛේදවාචකයක්. මේ කලාපය තුළ වසර අවසානයේ මෙවැනි දරුණු කාල්ගුණික තත්ත්වයන් එහෙමත් නැත්නම් සුලිකුණාටු ඇතිවීමට හේතුව විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරලා පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි හැමෝම දන්න දෙයක් තමයි පෘථුවිය කියලා කියන්නේ තමා වටා කරකැවෙමින් ඉලිප්සාකාර ගමන් මාර්ගයක් ඔස්සේ සූර්යය වටාද පරිභ්‍රමණය වන ග්‍රහ වස්තුවක්. මේ සඳහා ආසන්න වශයෙන් පෘථුවි දින 365ක කාලයක් එහෙම නැත්නම් වර්ෂයක කාලයක් ගත වෙනවා. මෙවැනි එක් වර්ෂයක් තුළ ඍතු භේදය ඇතිවීමට ප්‍රධාන හේතු සාධකය වෙන්නේ පෘථිවි කක්ෂයේ පවතින ආනතිය. සැප්තැම්බර් මාසය කියලා කියන්නේ බෙංගාල බොක්කේ උතුරු ප්‍රදේශයට සීත ඍතුව ආරම්භ වෙන කාල සීමාව. මේ කාලය තුළ මේ කලාපයේ දකුණු ප්‍රදේශයේ උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ බැසිය යුතුව තිබුණත් එම ක්‍රියාවලිය ඉතාමත් මන්දගාමීව සිදුවේ. මේකට ප්‍රධානතම හේතුව වෙන්නේ මේ කලාපය තුළ පවතින අධික ජල පරිමාව නිසා මධ්‍යන තාප ශක්තිය ඉතා ඉහළ අගයක පැවතීම. මේත් සමගම මේ කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ත් 30ත් අතර පැවතීම නිසා උණුසුම් වන වායු ධාරා ඉහළ නැගීමත් සමග පහළ වායුගෝලයේ අවපීඩන කලාප හටගන්නවා. මෙවැනි අවපීඩන කලාපයක පවතින පීඩන වෙනස අවම කරන්න අවට තිබෙන වායු ධාරා මේ කලාපය තුළට තිරස්ව ඇදියෙන් පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීමත් එක්ක තිරස්ව ඇදින වායු ධාරාවල වේගය ක්‍රමයෙන් ඉහළ යනවා. මෙවැනි වායු ධාරා තිරස්ව වේගයෙන් ගලා ආවත් ඔබ නිරීක්ෂණය කරලා ඇති චන්ද්‍රිකා ඔස්සේ අපි දකින ඡායාරූපවල සුලියක් ආකාරයට මේවා ස්ථාපනය වෙලා තියෙනවා. මේකට හේතුව වෙන්නේ පෘථුවියේ සිදුවන පරිභ්‍රමණ චලිතය. තවද මේ හේතුව නිසා සමකයට ඉහළින් ඇති සුලිකුණාටු වාමාවර්තව කරකැවෙන අතර සමකයට පහළින් ඇති සුලිකුණාටු දක්ෂිණාවර්තව කරකැවේ. මෙවැනි අවපීඩන කලාපයක් තවදුරටත් වර්ධනය වුවහොත් අඩුපීඩන කලාපය තුළට ගලා එන වායු ධාරාවල වේගය පැයට කිලෝමීටර් 30-50 අතර පවතින විට නිවර්තන අවපීඩන තත්ත්වයක් එහෙමත් නැත්නම් ට්‍රොපිකල් ඩිප්‍රෙෂන් අවස්ථාවක් ලෙසත් පැයට කිලෝමීටර් 50-80ක් දක්වා සුළඟේ වේගය වර්ධනය වුවහොත් එය ගැඹුරු අවපීඩන කලාපයක් හෙවත් ඩීප් ඩිප්‍රෙෂන් එකක් බවටත් පසුව එය දරුණු සුලිකුණාටුවක් බවටත් එමත් නැත්නම්
සයික්ලෝන් ස්ටෝම් එකක් බවටත් පත්වෙනවා. මේත් සමගම එවැනි සුළුකුණාටුවකට නම් තැබීමද සිදුවෙනවා. ශ්‍රී ලංකාවේ අපිටත බලපෑවේ මේ ආකාරයේම සුළුකුණාටු තත්ත්වයක්. මේ ආකාරයේ සුළුකුණාටුවකට සුළඟ හා ධාරානිපාත වර්ෂාවෙන් බලපෑම් ඇති කිරීමට හැකියාව පැවතියද මේ තත්ත්වය තවදුරටත් වර්ධනය හොත් එනම් පූර්ණ වර්ධිත සුළුකුණාටුවක් බවට පත් වුණොත් මුහුදුරල ගොඩබිමට පැමිණීම නිසා ඉතා දැවන්ත හානියක් සිදු කිරීමට හැකියාව පවතිනවා. ඉතින් මෙවැනි ස්වභාවික ආපදා තත්ත්වයන් අපිට පාලනය කිරීමට බැරි වුණත් මෙවැනි ව්‍යසනවලට හේතුවෙන ගෝලීය උණුසුම්වැනි සාධකවලට මිනිස්ත්‍රියාකාරකම් ඍජුවම වගකිව යුතු වෙනවා. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි මෙවැනි ව්‍යසනවලට හේතුවෙන මිනිස්ත්‍රියාකාරකම් වෙනුවට විකල්ප ක්‍රමවේදවලට යොමු වීම. ඉතින් ඔබේ වටිනා අදහසුත් පහතින් කමෙන්ට් කරන්න ආරාධනා කරන ගමන් තවත් මෙවැනි වීඩියෝ එකක් සමගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.